මාර්තු මාසයේ පළවෙනි සතිය, ඒ කියන්නේ මාර්තු මාසයේ 6 වෙනි සිකුරාදා උදේ 7:30ට 2028 උසස් පෙළ පන්ති ආරම්භ කරනවා. ඔයාලට තමයි පණිවිඩය හරියටම දෙන්න පුළුවන් කණ්ඩායම. ඒ නිසා මෙවර සාමාන්‍ය පෙළට පෙනී සිටින දරුවන් ඉන්නවා නම් දන්න අය පන්තිය ගැන කියන්න. විශේෂයෙන්ම පන්තිය පිළිබඳව කියද්දි මතක ඇතුව කියන්න තියෙන දේ තමයි පන්ති නිවාඩු දෙන්නේ නැති එක, පන්ති වලට පොළු තියන්නේ නැහැ කියන කාරණාව. ඔයාලා ඒ වචන වලින් කියනවා නම් ආයේ මේ එහෙම පන්ති එනවා කියලා ආපහු යන්න වෙන්නේ මොකක්වත් නැහැ. හේතුව මේ හැමෝටම හිතෙන දේ තමයි දේශපාලනික වැඩ නිසා පන්තිය හරියට කරන්නේ නැහැ කියන හැඟීම. ඒ නිසා අම්මලා තාත්තලා බයයි තමන්ගේ දරුවන් පන්තියට එවන්න. ඔයාලට තමයි පුළුවන්කම තියෙන්නේ අවුරුදු 1මාරක් විතර ගිහිල්ලත් ඡන්දේ ඉවර වෙලා පන්ති නිවාඩු දුන්නේ නැති බව කියන එකයි, ඡන්දේ කාලෙත් පන්ති කර කර තමයි සේරම ටික කළේ කියන එකයි. ඒ නිසා දන්න අය ඉන්නවා නම් කියන්න, පන්තියට පිරිසක් උවමනයි වැඩේ පවත්වාගෙන යන්න. ඒ නිසා ඔබේ සහාය අවශ්‍යයි. ඒ වගේම කවුරු හරි ආර්ථික අපහසුතා තියන අය ඉන්න පුළුවන්. ඒ නිසා සයන්ස් සබ්ජෙක්ට්ස් තෝරගන්නේ නැහැ, කොහොමද උසස් පෙළ කරන්නේ කියන ප්‍රශ්න තියන අය ඉන්න පුළුවන්. එහෙමයි ඉන්නවා නම් මාව සම්බන්ධ කරවන්න නම්බර එක දාලා අපි එයටත් සහයෝගයක් ලබා දෙනවා. එම අයට ඉතින් මේ පන්තියත් ලබා දීලා තියෙනවනේ. ඉතින් ඒ නිසා ඔන්ලයින් ෆිසිකල් දෙආකාරයටම ඔන්ලයින් අයටත් එක්ක පණිවිඩය දාන්නේ. ඒ වුණා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට අවශ්‍ය මොනවාරි සහයෝගයක් තියෙනවා නම් ඒකත් ලබා ගන්න පුළුවන්. අපි ඒකටත් වෙනම සිස්ටම් එකක් හදලා තියෙනවා. හොඳයි. එමනම් මාර්තු මාසයේ පළවෙනි සතියේ සිකුරාදා මාර්තු 6 සිකුරාදා උදේ 7:30ට මෙවර සාමාන්‍ය පෙළ පෙනී සිටින දරුවන්ට උසස් පෙළ පන්ති ආරම්භ කරනවා. දන්න අයට පොඩ්ඩක් පන්තිය ගැන කියන්න. හරි.